ආයුබෝවන් කියලා වචනයක් කතා කරන්න ප්‍රියංක විජේගේ ඕනේ. මාගේ ජයග්‍රහණය කවුරු කරන්නට කොට්ටෝ මාංශන්දියට මේ ගිනි මත්දහනේ සහ සම්බන්ධ වී සිටින විපක්ෂ ભેදයෙන් තොරව මාගේ හිතවත් ඥාති හිතමිත්‍රාදීන් නම් වාසීන් සියලු දෙනාම පළමු කොට මේ තමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ මේ පිළිගැනීම සංවිධානය කරන්න මූලික වුණේ මගේ කල්යාණ මිත්‍ර ජගත් මහත්මයා, ඒ වගේ මගේ ඥාති සහෝදර අපේ කීර්ති ජයසිංහ මහත්මයා, ඒ වගේම අදිත් මහත්මයා, සමන් මහත්මයා, සඳුල මහත්මයා ඇතුළු කීප පොළක්. ඉතින් මම මේ කටයුත්ත මේව සංවිධානය කරනවා කියලා දැනුම් දුන්නු මොහොතේ මම කිව්වා ඇත්තට මේ වෙලාවත් ටිකක් අමාරු වෙලාව මිනිස්සුන්ට සහභාගී වෙන්න කාර්යබහුල වැඩ අධිකයි. මටත් ඒ ස්ථානයෙන් එන්න කීයට එන්න පුළුවන් වේද කියන ගැටලුව ප්‍රශ්න තිබුණා. කොහොම වුණත් අවසානයේදී බලවත් ඉල්ලීම මත එකඟ වෙන්න සිද්ධ වුණා. මම කොහොම හරි පස්වරු දෙකයි 30ක් අතර තමුන්නාසලා මේ සංවිධානය කරන තමුන්නාසලා මේ ගන්න උත්සාහයට මේ ස්ථානට පැමිණෙනවා. ඉතින් එමනම් මම හිතන්නේ කවුරුත් දන්නවද අද මේ මොහොතේ මොකද්ද මේ පිළිගැනීමේ උත්සවය කියලා? මම හිතන්නේ වසර 30ක විතර දේශපාලන කටයුතු වල නිරත වෙලා ඒ වගේම ඒ වසර 30 ඇතුළත විවිධ මැතිවරණවලදී විවිධ අපේක්ෂකයන් මේ රටේ ජනාධිපතිවරු, අගමැතිවරු, විපක්ෂ නායකවරු, කැබිනට් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු සභා සභාපතිවරු, පාර්ලිමේන්තු සභා මන්ත්‍රීවරු වගේ විවිධ තනතුරු වලට විවිධ මැතිවරණ වලට සහභාගී වෙච්ච සියලු දෙනාගේ ජයග්‍රහණයන් පරාජයන් වලදී මම හිතන්නේ මැතිවරණ 25කට 30කට වැඩි කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් අවසානයේදී ඔබ අප හැමදෙනාම දන්නා පරිදි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ගත්තලමුල ප්‍රාදේශ සභාවේ නවකල කොට්ටාසේ සමග යන බලවේගයේ අපේක්ෂකයා හැටියට තනක වදින්නට මට මේ අද දවසේ අවස්ථාව උදා වුණා. ඉතින් මේ අවස්ථාව ඇත්තටම සාර්ථකමය අවස්ථාවක් හැටියට මම දකින්නේ මගේ පෞද්ගලික ජයග්‍රහණයක් වශයෙන් විතරක් නෙමෙයි. මම හිතනවා මම මේ මැතිවරණයේ ජයග්‍රහණය කිරීම පිළිබඳව මට දැඩි විශ්වාසයක් බලාපොරොත්තුවක් තියෙනවා. ගම්වාසී ප්‍රදේශවාසී තමුන්නාන්සලා සියලු දෙනා මට ඒ සඳහා සහයෝගය දක්වනවා කියන විශ්වාසය ඇතුව තමයි මම මේ තරඟයට ඉදිරිපත් වුණේ. ඉතින් මේ අවස්ථාව ලබා ගැනීමේදී මම හිතන්නේ මට විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ ආසනීය ප්‍රධාන සංවිධායකතුමා ආනන්ද අබේක්‍රම මැතිතුමා, ඒ වගේම අපේ ගණ්ඩායම් නායකයා හැටියට කටයුතු කරන සුවනසිරි ලියනගේ මැතිතුමා ඇතුළු බොහෝ පිරිසක් ඒ දේශපාලනික වශයෙන් මට උදව් උපකාර කරා. මා ගැන විශ්වාසය තියුවා. ඒ වගේම මාත් එක්ක අතුරු කරන මගේ විශාල මිත්‍රයෝ සංඛ්‍යාවක් පක්ෂපාත ભેදයෙන් තොරව මේ මැතිවරණ තරඟ කරන්නයි කියන ඉල්ලීම කරා. බය වෙන්න එපා කියන ශක්තිය ධෛර්යය මට දුන්නා. අපේ අමතුමා ඉහළින්ම ජයග්‍රහණය කරනවා කියන ශක්තිය හයිය මට දුන්නා. ඉතින් මට බයක් සැකයක් හිතේ තියාගෙන මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කිසි විතරක් ඇති වුණේ නැහැ. ඉතින් ඒ දීපු හයිය ශක්තියත් එක්ක මම මගේ බලාපොරොත්තුව ඉදිරිපත් කරාට පස්සේ මට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඉතින් මට මේ අවස්ථාවේදී මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ 6 දෙනෙක් මේ කොට්ටාසයට විවිධ පක්ෂ හයකින් තරඟ වදින්න නියමිතයි. මම හිතන්නේ මේ 6 දෙනාගේ වයසින් ගත්තත් මම තමයි ජ්‍යෙෂ්ඨයම. මොකද මට වගේ බාලයි අනිත් අපේක්ෂකව 5 දෙනාම අපේ තුමිත් මල්ලි මම හිතන්නේ අලියා ලකුණෙන් තරඟ කරනවා. අපේ පොහට්ටුව ලකුණෙන් විරාජ් මල්ලි තරඟ කරනවා. මාලිමාවෙන් අපේ සුසාන් මල්ලි තරඟ කරනවා. ඒ වගේම එක්සත් ජාතිපතියේ මට වැරදුනා තුමිත් මල්ලි නෙවෙයි අපේ ෂෙල්ටන් මහත්මයා තරඟ කරන්නේ. ඒ වගේම දිලිත් ජයන් මහත්මයාගේ සර්වජන බලයෙන් වසන්ත මහත්මයා තරඟ කරනවා. ඒ වගේම මම හිතන්නේ අපේ තුෂාර මහත්මයාත් නාම යෝජනා දිලතුණ අත ලකුණෙන් ශ්‍රී ලංකා විදාපක්ෂයෙන් තරඟ කරන්න. ඉතින් මේ සියලු දෙනාගෙන් ගත්තාම මම වයසින් ජ්‍යෙෂ්ඨයා.
ඒ වගේම මම හිතනවා මේ සියලු දෙනාගේ අතරින් මම අර කලින් කිව්වා වසර 30ක විතර දේශපාලන අත්දැකීම් ඇතුව මේ තරඟයට ඉදිරිපත් වුණු කෙනා. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ සහෝදර අනිත් අපේක්ෂකයෝ මේ ස්ථානයේ නැති වුණත් අපි